ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ රෝගස් ලයිෆ් SM YouTube නාලිකාවත් එක්ක. අද මම ඔයාලට ගේන්නේ වෙනස් වීඩියෝ එකක්. එන්න යන්න මාත් එක්ක. වීඩියෝ පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නේ ඇත්තට මේක ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ඒ නිසාම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට ෂෙයා කරන්න. මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ පුංචි හුළඟට පවා ඇකිලෙන රෝස පාට චූටි මලක් පිපෙන පුංචි ශාකයක් ගැන. ඔයාලගේ මිදුලෙත් මේක පිපෙනවා ඇති. හැබැයි ඔයාලා ගලවලා විසි කරන්න ඇති. ඇත්තට මේ ශාකයේ වැදගත්කම දන්නවනම් කවමදාවත් ඔයාලා මේ ශාකය ගලවලා ඉවත් කරන්නේ නැහැ. මම අද කතා කරන්නේ නිදකුම්බා ශාකය ගැන. නිදකුම්බා පොළොවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයකි. දීපක්ෂවත් සංයුක්ත පත්‍ර විස්පර්ශ සංවේදීකම නිසාම නිදකුම්බා යන නාමය යොදාගෙන තියෙනවා. පත්‍ර නටුවේ සහ කඳේ තියුණු කටු පිහිටා තිබේ. පුෂ්ප මංජරිකය හටගන්නා රෝස් පැහැති මල හරිම අලංකාරවත්. ඵලය බුව සහිත කරලකි. එක් කරලක බීජ 3-4ක් තිබෙන්නට පුළුවන්. ඒ වගේම නිදකුම්බා ශාකය පැබසියා කුලයට අයත් ශාකයක්. දැන් අපි බලමු මොන වගේ රෝගවලට මේ ඖෂධයක් විදිහට යොදා ගන්නවද කියලා. නිදකුම්බා ශාකය සමය රෝග, අතිසාරය, දියවැඩියාව, ඇදුම, ශ්වාසනාලිකා ප්‍රදාහය, තුවාල ආදියෙන් සිදුවන අධික ලේ වහනය, මුත්‍රාශය ඇතිවන ගල්, මුත්‍රා ආසාදන, එදෙමුම්, අර්ශස්, ඔඩු සහිත වන, ලාදුරු, සුදු කබර, ගර්භාෂය රෝග, හිසකෙස් ගැලවී යාම, සන්ධි ප්‍රබාධය හෙවත් ආතරයිටිස්, උද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්දර රෝග, පැසවන ලද තුවාල, දත් කැක්කුම ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා නිදකුම්බා ශාකයේ කොළ, මුල්, මල් යොදා ගන්නවා. ඒ වගේම නිදකුම්බා ශාකය මානසික අවපීඩනය දුරු කරන්නත් භාවිතා කරනවා. මෙහි තියෙන විශේෂම දේ තමයි පිළිකාවන්ට ප්‍රතිවිරෝධීතාවයක් දක්වන ශාකයක් තමයි නිදකුම්බා ශාකය. සොයදකාරක, මුත්‍රාකාරක සහ වමනකාරක ආදී ගුණ සහිතයි. සම්පූර්ණ නිදකුම්බා ශාකය ගැන තම්බා එම ජලයෙන් සේදීම මගින් ඇතැම් චර්ම රෝග සුවාතට පත්වන බව ඈත අතීතයේ සිටම පැවතෙන කතන්දරයක්. කල්ගත වූ තුවාල හෝ අලුත කැපුණු තුවාලවල රුධිරය ගැලීම නතර කිරීමටත් නිදකුම්බා ශාකය තලා ඒ මත පිට ආලේප කිරීම මගින් හැකියාව ලැබෙන අතර ඒවා ඉක්මන් සුවයද ලැබෙනවා. නිදකුම්බා මුල් කසායෙන් කට සේදීමෙන් දත් කැක්කුම්, විදුරුමස් දියවීම, දත් දිරා යාමටපත් වීම, මුඛ ආසාදනය වැනි මුඛාශ්‍රිත රෝග රැසක් සුව වෙනවා. නිදකුම්බා ගසේ මුල් හොඳින් පිරිසිදු කර වියලා කුඩු කර එම කුඩු තේ හැඳි භාගයක් වතුර විදුරුවකට දමා දින කිහිපයක් පානය කිරීමෙන් රුධිරය පිටවන අතිසාරයෙන් මිදීමට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම නිදකුම්බා මුල් කසාය සාදාගන්නේ නිදකුම්බා මුල් ස්වල්පයකට වතුර පත 4ක් පමණ දමා සිඳවා පෙරා ගැනීමෙනි. එමෙන්ම නිදකුම්බා මුල් කසාය රුධිරය පිටවන අර්ශස් සුවයට, මුත්‍රා ආසාදන සුවයට යෝග්‍ය වෙනවා. නිදකුම්බා මුල් ග්‍රෑම් 60ක් පමණ අරගෙන ඒ බඳුනකට දමා එයට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කළොත් මුත්‍රා ගල් දියවී යාමට, මුත්‍රා අඩස්ත්‍රිය සුවයටත්, මුත්‍රා දැවිල්ල සුවයට වගේම රුධිරය පිටවන අර්ශස් රෝගයටත් එය ගුණදායකයි. ස්ත්‍රී රෝග සඳහා භාවිතා කරන ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්න ඔසුවක් තමයි නිදකුම්බා. ස්ත්‍රී ප්‍රජනනක පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම පාහේ නිදකුම්බා තැඹූ දියෙන් සේදීමෙන් සුවයක් ලැබෙනවා. සමේ ආසාදන නිසා හොරි, තද, කුෂ්ඨ ඇති වී ඒවා කැසීම නිසා තුවාල හටගත හැකිය. ඒ තුවාල සුවයටත් කැසීම් තත්ත්වය නැති කිරීමටත් විෂ බීජ නාශකයක් කිරීමටත් නිදකුම්බා කොළ, මල් තැඹූ වතුරෙන් ශරීරය සේදීමට හැකියාව තියෙනවා. නිදකුම්බා කොළ වියලාගෙන හොඳින් කුඩු කර ඒ කුඩු තේ හැන්දක් හෝ භාගයක් කිරිත් සමග මිශ්‍ර කර කෑම ඉහතකී සෑම රෝගයකටම ගුණදායකයි. ඉක්මනින් තුවාල වියලී සුවවීමක්ද හෙදී සිදුවේ. ආතරයිටිස් රෝගය වැළඳීමෙන් මිදෙන්නත් වළඳුණු ආතරයිටිස් රෝගය සුවවන්නත් නිදකුම්බා කොළ මද පවනේ වියලා කුඩු කරගෙන දිනපතා උදේ සවස එයින් සල්පය බැගින් ගොටුවට දමා උණු වතුරෙන් තම්බා තේ මෙන් පානය කිරීම ප්‍රතිඵලදායක වේ.
ඔයාලටත් මේ වීඩියෝ එකේ මොනවා හරි දෙයක් ප්‍රයෝජනවත් වුණා නම් බලලා ෂෙයා කරලා යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.